අකණ්ඩව සිදුවමින් පවතින වාහන සොරකම් හේතුවෙන් වාහන රක්ෂණ ගාස්තු වැඩි වී ඇති බව වාර්තා වනවා. පසුගිය වසර සමග සැසඳීමේදී මෙල්බන් නගරයේ රක්ෂණ ආයතනවල වාහන රක්ෂණ ප්‍රතිලාභ 70%කින් වැඩි වී තිබෙනවා. වාහන සොරකම් අධික ලෙස සිදුවීම ඊට හේතුව බවයි රක්ෂණ ආයතන පෙන්වා දෙන්නේ. හෝල්ඩන් කොමඩෝර්, ටෝයෝටා හයිලැක්ස්, කොරොල්ලා සහ කැම්රි වැනි වාහන මූලිකවම සොරකම් වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ස්මාර්ට් කීලස් සිස්ටම් හරහා මෙම වාහන සොරකම් සිදුවනවා. ඒ අනුව වාහන රක්ෂණ ප්‍රතිලාභ වැඩිවීම, බැරපත් වියදම් ආවරණය කිරීම සහ ආරක්ෂිත මට්ටමට ගාස්තු සැකසීම වෙනුවෙන් රක්ෂණ ගාස්තු ප්‍රතිපත්ති වැඩි කිරීමටයි ආයතන තීරණය කර ඇත්තේ. එම වියදම් වාහන රක්ෂණ ප්‍රතිලාභ ලෙස ගෙවන අතර ඒ අනුව සියලුම රක්ෂණ ලාභීන්ට පෙරට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.